හැලෝ අද මම ඔයගොල්ලන් එක්කගෙන යන්නේ එඩිසන් බැංගලෝව එක බලන්න. එඩිසන් බැංගලෝව එක තියෙන්නේ ආපුතලේ ඉඳන් කිලෝමීටර් 3-4ක් වගේ යන්න ඕනි. අපි බණ්ඩාරෙන් තමයි ගමන පටන් ගත්තේ. ඉතින් එහෙනම් අපි බලමු අපි කොහොමද ගියේ කියලා. මේ වලට පේන්නේ අපි බණ්ඩාරෙන් ඉඳන් ආපුතලේට යනකොට හම්බෙන පාර. මේ පාරේ යද්දි හම්බෙනවා ලස්සන view point එකක්. ඔයගොල්ලන්ට ඒකත් බලාගෙන යන්න පුළුවන්. හැබැයි මේ view point එක හම්බෙන්නේ දියතලාව හරහා යන්න හොඳ නැහැ. ඊට උඩ පාරෙන් තමයි යන්න ඕනේ. එතකොට තමයි මේ view point එක හම්බෙන්නේ. ඊට පස්සේ view point එකත් පව කරලා අපි හපුතලෙන් හැරිලා එඩිසන් බැංගලෝවට යන පාර තමයි මේ තියෙන කාපට් පාරක් තමයි තියෙන්නේ. පාර එහෙම ඉෂුව කරන්නේ. දැන් මෙතනින් එඩිසන් බැංගලෝවට හැරිලා අපි එඩිසන් බැංගලෝවේ පාර යනවා. අපි දැන් ඊට පස්සේ බලමු එඩිසන් බැංගලෝවේ ගේට් එක ගාවින් ටිකට් එකක් අරගෙන තමයි අපි යන්න ඕනේ. වැඩි හිටියට රුපියල් 100ක් ඊට පස්සේ පොඩි ළමයිට රුපියල් 50ක් තමයි ඒගොල්ලෝ charge කරන්නේ. ඉතින් අපි ටිකට් එක උත් අරගෙන අපි ඇතුළට එඩිසන් බැංගලෝව එකේ ගාඩන් එක ගොඩක් ලස්සනයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇතුළේට ගියා. නමුත් ඇතුළේ වීඩියෝ කරන්න ෆොටෝ ගන්න දෙන්නේ නැහැ කියලා ඇතුළේ වීඩියෝ අපිට මොකුත් ගන්න බැරි වුණා. අපි යනකොට පොය දවසක තමයි අපි ගියේ. ඉතින් සාමාන්‍ය විදිහට සෙනගක් හිටියා. ගොඩාක් හිටියෙත් නෑ. ඔයාලට ඕනනම් එඩිසන් බැංගලෝව එකේ වෙනම කැන්ටින් එකක් එකක් තියෙනවා. ඒකෙන් ඒගොල්ලන්ට ස්ට්‍රෝබෙරි ජෑම් වර්ග ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. ඒ වගේ දේවලුත් ඒක ඇතුලේ තියෙනවා. මේ එඩිසන් බැංගලෝව එක බලලා ඊට පස්සේ ගියා පොරෝගල බලන්න. පොරෝගලක බලන වීඩියෝ එක මම ඊට පස්සේ පබ්ලිෂ් කරන්න. ඔයගොල්ලන්ට ඊට පස්සේ ඒක බලා ගන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. එඩිසන් බැංගලෝවට මෙතනින් ඇතුළට යන්න දෙනවා. ගියාට හැබැයි අතන වීඩියෝ කරන්න බෑ. ඒකින්ද ඉතින් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. එඩිසන් බැංගලෝව එකේ ඔන්න ඔය ටික තමයි බලන්න තියෙන්නේ. අපි ඉතින් මේ ටික බලලා ඉවර වෙලා අපිට පැයක් වගේ ගියේ ඔක්කොම වැටි කරගන්න. ඉතින් මේ ටික බලලා අපි ආය ආවා. ඊට පස්සේ අපි ගියා පොරෝගල බලන්න බණ්ඩාරවල. ඒකේ වීඩියෝ එක අපි මම මෙන්ෂන් කරන්නම් ඊට පස්සේ. ඒක මම දාන්න වීඩියෝ එක. ඒකට ඔයගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ බලවට. ආයෙ දවසක හම්බෙමු. Goodbye.